මේක ඇත්තටම මේ හිතක් තියෙන අපි හැමෝටම වැටෙනා කාරණාවක්. හිත කියන්නේ දෙයක් ලැබුණාම සතුටු වෙන්න බලාගෙන ඉන්න, ඒ දේ ලැබුණාම සතුටු වෙලා නොලැබුණු දෙයක් ගැන හිතා දුක් වෙන්න බලාගෙන ඉන්න නොසන්සිඳන ආශාවල් වලින් පහසුවෙන්ම නොමග යවන බලවත්ම ඉන්ද්‍රියයි. අන්නේ හිතට නොරවැටෙන්න. ඉතින් මේ වටිනා කාරණාව ඇයි වටින්නේ කියලා අපි ටිකක් බලමු. බොහොම කෙටියෙන්, බොහොම ඉක්මනට. මොකද කාලය කියන එක අපතේ දාන්න පුළුවන් කාලයක් නෙවෙයි මේක. ඒක නිසා හැම තප්පරයකම හැම මොහොතකම තමන්ගේ හිතට වැදගත් දෙයක් දාගත්තොත් ඒක තමන්ගේ යහපතටමයි හේතු වෙන්නේ. ඒක නිසා තමන් බලන, තමන් අහන, තමන් කරන කියන හැම දෙයක්ම වටිනාකමින් වැඩි යුතු දේවල් කරන්න පුරුදු වෙන්න. එතකොට තමන්ගේ හිත තමන්ට දොස් කියන්නේ නැහැ. තමන්ගේ හිත තමන්ව යහපත් තැනකට ගෙනියයි. එතනදී තමන්ට නිහතමානී සතුට වෙන්න පුළුවන්. හරි, අපි බලමු මේ ලස්සන වැදගත් පණිවිඩය මොකක්ද කියලා. මේ හිත කියන්නේ ලැබිච්ච නැති දෙයක් ලැබිච්ච ගමන් බොහොම සන්තෝෂ වෙනවා යා. එයාට නිකන් මේ මහා මරක් ලැබුණා වගේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි යනවා මේ ටීවී එකක් ගන්න, ස්මාර්ට් හොඳ අලුතින් ආපු මොඩල් ටීවී එකක් ගන්න යනවා කියන්නේ හිතන්නකෝ ෂොප් එකකට. ඉතින් අපි ටීවී එකක් ගන්න ගියාට පස්සේ ටීවී එක අපිට හඳුන්වලා දෙනකොට ඒකේ තියෙන පහසුකම් ගැන අපිට විස්තර කරලා දෙනකොට අපිට ගොඩාක් අපේ හිතට ග්‍රහණය වෙන්නේ අර ඒකේ තියෙන අඩුපාඩු නෙවෙයි. ඒකේ තියෙන අපි හිතින් මවාගත්ත ටීවී එක තමයි අපි දකින්නේ ගොඩක් වෙලාවට. අපිට සමහරවිට ඒ හඳුන්වා දෙන කෙනා කියනවා මේකේ මේ ෆැසිලිටිස් නැහැ, නමුත් මේ විදිහේ දේවල් තියෙනවා කියනකොට අපේ ගොඩක් අපේ හිතට යන්නේ අර තියෙනවා කියන පැත්ත. ඒක නිසා අපි කැමති නැහැ ආපසු හිස්සතින් ගෙදර එන්න. 99% දෙනා කැමති තමන්ගේ හිතෙන් හදාගත්ත ඒ සිහිනයත් එක්කම ගෙදර එන්න. ඒ සිහිනේ සැබෑවක් වුණා වගේ තමයි යා ටීවී එකත් එක්ක ගෙදර එනවා කියන. ටීවී එක විතරක් නෙවෙයි, ඔයාලගේ ජීවිතේට මේක යොමු කරගෙන බලන්න. ඔයාලා යමක් ගන්න ගියාම, අපි ගොඩක් වෙලාවට යමක් මිලදී ගන්න ගියාම හෝ යමක් අපි බලාපොරොත්තු වෙන දෙයක් ඉෂ්ට කරගන්න ගියාම ඒකෙන් අපේ හිත තෘප්තිමත් වෙන පැත්ත ගැන විතරයි අපි ගොඩක් වෙලාවට හිතන්නේ. ඒක තමයි සාමාන්‍ය මනුස්ස ස්වභාවය. ඒකයි අපිට ගොඩක් වෙලාවලට ඒක ටිකක් කල් පාවිච්චි කරලා පස්සේ ඒක එපා වෙන්න ගන්න. මොකද අපි ගොඩක් දුරදිග හිතන්නේ නැහැ. ওই දේවල් ගන්න ගියාම බොහොම ළඟ තමයි හිතන්නේ. ඒක නිසා අපි ටීවී එක ගන්න ගියාට පස්සේ ඒකේ අපේ හිත ඉල්ලන දේවල් වල පැත්තට අපි යොමු වෙලා අර අපි අකමැති දේවල් එකක් දෙකක් තිබ්බොත් අපිට ඒව නැහැ වුණ ගන්නට අපි අමතක කරනවා. සමහරට ගෙදර ගෙනල්ලා ඒක සවි කරලා ටිකක් පාවිච්චි කරනකොට අපිට තේරෙන්නේ අපරාධ අපිට මේක ගන්න තිබ්බේ නැහැ, අපිට අරක ගන්න තිබ්බ වගේ දේවල් එන්නේ ඊට පස්සේ. මොකද හිත කැමති නැහැ එකපාරම ආපස්සට ගෙදර එන්න අර ගන්න ගිය දේ නොඅරගෙන. ඒක තමයි හිතේ හැටි. ඒක නිසා මේ හිත කියලා කියන්නේ හොඳට තේරුම් ගන්න. විමසිල්ලෙන් ඔයාලත් කල්පනා කරලා බලමු තේරෙයි. මේ හිත කියන්නේ නොලැබිච්ච දෙයක් ලැබුණ ගමන් සතුටට උද්දාමයටපත් වෙලා තමන්ව සිහින ලෝකයක අතරමං කරනවා වගේ හැඟීමක් අවසල දෙන දෙයක් තමයි මේ හිත කියන්නේ. ඒ වගේ මේක අනිත් පැත්ත තමයි ඒක හිත ඉල්ලන දේ දුන්නාට පස්සේ ටික කාලේ සමහරට දවසයි දෙකයි සමහරට මාසෙයි අවුරුද්දයි වෙන්න පුළුවන්, සමහරට අවුරුදු 10ක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ නොලැබුණු දෙයක් ගැනම අර පරණ විදිහටම හිත හැසිරෙන්න ගන්නවා. ඔයාට දැන් මේ දේ තමයි වටින්නේ, මේ දේ වටින්නේ නැහැ වගේ හැඟීමක් දාලා අර නැති දේ ගැන හිත හූල්ලන්න ගන්නවා, තියෙන දේ අමතක කරලා දානවා. ඉතින් අර තියෙන දේ ඒ ගන්න කාලේ තරම්ම වටිනවා නම් අවුරුදු 10ක් ගියත් ඒක තමන්ගේ හිතට වටිනවා වෙන්න ඕනේ. නමුත් එහෙම නැහැ. අපි පුද්ගලයෙක් ලං කරගත්තත්, උපකරණයක් ලං කරගත්තත්, මිල මුදල් ලං කරගත්තත්, මොන දේ අපි ලං කරගත්තත් ඒ හිතේ ඒක ප්‍රතික්ෂේප කරන තාක්කල් විතරයි අපිට ඒක ආසාව තියෙන්නේ. ඊට පස්සේ හිත වෙන දෙයක් ඉල්ලන්න ගන්නවා. ඉතින් ওই දේ තේරුම් ගත්තොත් අපිට මේ හිත අපි රවට්ටන ස්වභාවයෙන් පොඩක් ඈත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හැමදාම හිත සතුටු කරන්න ගිහිල්ලා හිතේ සතුටු කරන්න බැරි තත්ත්වයේ හිතේ සතුටු කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා කියන එක තේරුම් ගන්න බැරුව දුක් වෙන්න තමයි වෙන්නේ. ඒක නිසා හිත හදන්න නිතරම නැති දෙයක් ලං කර ගන්න කියලා කනලව් කරන එක. කල්පනාවෙන් ඉන්න. හිත හදන්නේ නිතරම තමන් ගාව තියෙන දේ වැඩක් නැහැ, තමන් ගාව නැති දේ තමයි වැඩක් තියෙන්නේ කියන එක ඒත්තු ගන්නවන්න. ඒක නිසා ඔන්න කාරණා දෙක ගැන ගැඹුරින් හිතන්න. තමන්ගේ හිත තේරුම් ගන්න තරමටයි තමන්ගේ ජීවිතේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඔයත් ඔයාගෙන් අහලා බලන්න දෙයක් හිත ඉල්ලනකොට මේක මෙයාට දුන්නොත් මෙයා මෙතනින් නතර වේද? එහෙම නැත්නම් මෙයා මීට පස්සේ මොකක් ඉල්ලයිද කියලා හිතත් එක්ක එහෙම ගනුදෙනුවක ඉන්න. හිත කියන්නේ බොහොම අපිට අපේ වටිනා තැනකට ගෙනියන්න පුළුවන් විදිහට හසුරව ගන්න පුළුවන් දෙයක්. නමුත් අපි ඒක අඳුරගත්තේ නැත්නම් වෙන්නේ අපි වටිනවා කියලා හිතලා කරන දේවල් වලින් අපිට නොවටින දේවල් ජීවිතේට එකතු වෙන එක. ඒක නිසා ජීවිතේට නොවටින දේවල් එකතු වුණොත් ජීවිතේ කරදර ගොඩක් වෙනවා. හිත කියන්නේ බලවත් ඉන්ද්‍රියක්. හිත කියන්නේ මේ ඇහැට කනට අපිට පේන
හැමදේම හිත තමයි. හිතින් තමයි මේ හැමදේම නිර්මාණය කරන්න හදන්නේ. ස්වභාවදාමට අයිති දේවල් නැතුව අනිත් හැමදේම මිනිස්සුන්ගේ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ලක් ජීවමාන කරලා තමයි ওই දේවල් හදලා තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ට හිතෙනවා දෙයක් හදන්න ඒ මිනිස්සු ඒ දේවල් හදනවා. ඒ වගේම තවත් පිරිසකට ආශාවල් එනවා. ඒ ආශාවල් සංසිඳුවන්න අවශ්‍ය කරන දේවල් මිනිස්සු හදලා තියෙනවා. ඉතින් ඒ දේවල් අපි ලං කරගන්නවා. ඊට පස්සේ හිත අපිට ලං වෙච්ච දේවල් වැඩක් නෑ වගේ අඟවල අපිට අයිති නැති දේවල් වටිනවා වගේ අඟවල අපි නිකන් මුලා කරන්න හදනවා. ඒක නිසා ඔන්න ඔය කාරණා දෙක ගැන ටිකක් ගැඹුරින් හිතලා හිතේ රැවටීමට හසු වෙන්නේ නැතුව හිත Tamanට පුළුවන් උපරිම විදිහට පාලනයට අරගෙන තමන්ගේ හිතේ සතුට භුක්ති විඳින ගමන් ජීවිතේ ජය ගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයාලට සුබ දවසක් සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න දැම්ම වටිනා වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට හම්බෙයි නොවටිනා දේවල් ගොඩක් අතර සාර්ථක ජීවිතයක් හදාගන්න පුළුවන් දෙයක් වෙයි නම් ඇත්තටම මේක තමයි අපිට වටින්නේ. ඒක නිසා දවසේ මොහොතක් හරි දවසේ සුළු වෙලාවක් හරි තමන්ගේ හිත දියුණුව කරා ගෙනියන දෙයකට මෙහෙවන්න පුරුදු වුණොත් ඒක ගොඩක් වැදගත්. අනිවාර්යයෙන්ම ඒක නිසා channel එක subscribe කරලා එකතු වෙන්න ලස්සන වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුරුදු වෙන්න. ඉතින් ඒකෙන් තමන්ගේ හිතත් දියුණු කරගෙන ඔයාටත් අනිත් අයටත් ඔයාගේ පහසුව භුක්ති විඳින්න දීලා ජීවිතය සාර්ථක කරගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයාලා හැමෝටම ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් තෙරුවන් සරණයි.